hello. කොහොමද ඉතින්? ඔන්න ඉතින් හැමෝම මගෙන් vlog එකක් කියවපු නිසා මම රුපි එකක් අරගෙන එනවා. නෑ අනේ මගෙන් කවුරුත් vlog එකක් කියවුවේ නෑ. මට මං ඕන නිසා මේක කරන්නේ. ඔයාලට ඕන නම් මේක බලන්න. ඉතින් ඔන්නෝ මම කොළඹින් එළියට ට්‍රේන් එක දාලා මෙන්න මෙහෙම තමයි ගෙදර යන පිටත් උනේ. දැන් මේ මරදාන ස්ටේෂන් එක පහු කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මම කොළඹින්දන් ගෙදර යන්න ඕන වුණාම ගෙදර ගිහින් එන්න යන්නේ. ට්‍රේන් එකේ තමයි ඉතින් යන්නේ. ඉතින් ඔන්න ඔයාලටත් මේ vlog එක ඉවර වෙනකන් කැමති නම් බලන්න පුළුවන්. මේකත් මේ මටත් වැඩක් නැති බරටත් වැඩක් නැති මෙලොඩක් නැති වීඩියෝ එකක්. ඔන්න ඔය විදිහට මම නිකන් කැමරාව පේන්නේ නැහැ වගේ ෂෝ එකකට කැම් එක අල්ලගෙන පොඩි වීඩියෝ කැලක් දාගෙන යනවා. ඒ ඇස්සෙන් වටින කඩේට පොඩි සිග්නල් ටිකකුත් ඉදී යනවා. මේ දවස්වල දන්නේ නැද්ද පොඩ්ඩක් වයර් සිග්නල් ඉතින් මම චුට්ටක් ඔකෙන් හෙල්ප් එකක් ගත්තා කියලා මොකෝ වෙන්නේ නැනේ. ඒ නිසා ඔන්නෝම පොඩි සිග්නල් එකක් දීගෙන කැම් එකත් පේන්නේ නැහැ වගේ හොරෙන් වීඩියෝ කැලක් දාගෙන යනවා. දැන් ඔන්නෝම කොළඹ ටිකක් පහුණාට පස්සේ අපිට මෙන්න මෙහෙම ලස්සන වෙල්යාවල් ටිකක් පේනවා. කොළඹ පහු වෙන්න ඕනේ ඉතින් අපිට මේ වගේ ලස්සන කොළ පාටක් පේන්න. බලන්නකො මම කිසිම එඩිට් එකක් දාලා නැතුව මේ ඔරිජිනල් කලර් එක තියෙන්නේ. ලස්සනයිනේ. කොළඹින් එළියටම යන්න ඕනේ ඉතින් මේ ලස්සන බලන්න. දැන් ඉතින් කොළඹින් නැහැ කියන්න එපා. කොළඹත් ලස්සන නැහැ මොකද කොළඹට වෙලා ඉන්නේ මූල ලස්සන බලාගෙන එළියට වෙලා ඉන්නේ කියලා කියන්නේ නැබා. මෙහෙමයි ඉතින් අර කනට පොඩි නිදහසකුයි ඇස් දෙකට පොඩි සැනසීමකුයි දැනෙන්නේ කොළඹින් චුට්ටක් එළියට ආපුවම තමයි. කොළඹ ඇතුලේ වාහන සද්දේ ඕවා විතරම තියෙන්නේ අනේ කුරුල්ලෙක් කෑ ගන්නවත් ඇහෙනවද? ඉතින් ඔන්නම ආපහු මං මේක යටින් තියාගෙන ආයෙත් හිමීට පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. මට ලැජ්ජයිත් වගේ යන්නේ මේ මැදට මට මෙන්න කැරකිල්ල වගේ තමයි මේක ගැස්සෙනවා ඉවරයක් නැහැ. මං ඉන්නේ මේ අන්තිම පෙට්ටියේ. ඔන්න ඔහම විනාඩි දෙකකින් මහවහන්දිය දාගත්තා. දැන් අහන්න එපා විනාඩි දෙකකින් මහවහන්දියට ආවේ කොහොමද කියලා. කොහොම හරි විනාඩි දෙකකින් මහවහන්දියට ඔන්න ආවා. දැන් මෙන්න මෙතනින් මම මේ යන්නේ ත්‍රිකුණාමල මඩකලප ට්‍රේන් එකේනේ. මෙතනින් තමයි මහවහන්දියෙන් තමයි මඩකලපේ යන ට්‍රේන් එක ටර්න් කරන්නේ. ඉතින් ඒ හින්දා මෙතනින් එන්ජින් එක මාරු කරනවා. ඉතින් මේ එන්ජින් එක මාරු කරන් තමයි වෙලා තියෙන්නේ. අන්න මම දැන් එන්ජින් එක මාරු කරන බලන්තා මෙතෙන්ට ළමේ කැරක ඉන්නේ. ෆෝන් එකත් අල්ලගෙන. ඉතින් ඔන්නෝම තමයි එන්ජින් එක මාරු කරන්නේ. ඔන්න දැක නැති කෙනෙක් ඉන්නම් බලාගන්න. දැකලා තියෙන කට්ටිය කියන්න එපා අපි ඔක දැකලා තියෙනවා. මියානකම මේක කියන්න එපා හොඳේ. දැකලා නැති කට්ටියට පේන තමයි දැම්මේ. ඉතින් මෙන්න මෙහෙම තමයි එන්ජින් එක මාරු කරා. මම මේ ෆුල් වීඩියෝ එක නොදායින්ද මේක විනෝනික හමාරක් විතර තියෙනවනේ. මං ඔයාලා ඕන්නම් වෙනම මං ඒ වීඩියෝ එක දාන්නම්. මම මේක කට් කරන්නද? එක්ක ඕනේ නෑනේ ඔමොහේ බල්ලි වැඩක් කරන්නයි මම මේක වෙනම දාන්නේ මොකටද? මේක හරියට පේනවද දන්නේ නෑ. මෙන්න මෙහෙම තමයි ඉතින් මෙතන මේ හදන එක්කෙනෙක් ඇවිල්ලා එන්ජින් එක පෙට්ටි ටිකට සෙට් කරන්න. දැන් මම කොළඹ ඉඳන් ආවේ පිටිපස්සෙම පෙට්ටියනේ. අවසාන පෙට්ටිය ආපින්දා මම නිකන් අර 60 උට හමාරට 100 ගානට හෙලියයි. දැන් මං ඉන්නේ එන්ජින් එක හයි කරපුවම ට්‍රේන් එක පැත්තෙන් බලද්දි පළවෙනි පෙට්ටිය. ඉතින් එතකොට නම් පොඩ්ඩක් ගැස්සෙන එක අඩුයි. අර අවසාන පෙට්ටියේ තමයි මේක 100 ගානට හෙලි එන්නේ. ඉතින් ඔහම මම මේක ඉවර වෙනකම් කියන්නේ නෑනේ ඔයාලා ඉවර වෙනකම් බලන්න. මම මේක කට් කරලා දාන්නද? ඔන්න ඔහම ඉවරුණාට පස්සේ අපි දැන් මහවෙන් පිටත් වෙන්න යන්නේ. මහවන්දිය සාමාන්‍යයෙන් මේ ට්‍රේන් එක විනාඩි 20ක් විතර නතර කරලා තියෙනවා. මේක කොළඹ මඩකලපු ට්‍රේන් එක බැටකලෝ ට්‍රේන් එක. ඉතින් ඔන්න ඔහම ඉතින් දන්නේ නැද්ද පොඩි ෂෝ එකකටත් එක්ක මෙන්න මෙහෙම කැම් එක අල්ලගෙන වීඩියෝ කරක යනවා. මම ඉතින් කියාගත්තා ඔයාලා කියන කලින් මේ මහන්දියෙන් එළියට දාන ගමන් එනවා මෙතනම ලස්ස අමුතු මේ ට්‍රේන් එකක් තිබ්බ මම එක පෙන්නනවා ඒක ඔයාලට පෙනෙයිද දන්නේ බලන්නකො නිකන්. ඒ ට්‍රේන් එකක් නෙමෙයි ඒක නිකන් අර මේ රේල් පීලි හදන්න මේ මං හිතන්නේ අර ඒ පීලි අරයි යන මොකක් හරි එහෙම එකක්. ඉතින් ඔන්න ඔහම තමයි මම හන්දිය පහෝ වෙලා ඉස්සරහට යන්නේ. ඉතින් ඔයාලට මං කිව්වේ නෑ මම කොහොමද යන්නේ කියලා මම යන්නේ අවුකන. ගොඩකට දන්නේ නැද්ද මං අවුකන ස්ටේෂන් එකේ තමයි බහින්නේ මං කියේ මම බහින්නේ අවුකන කියලා ඔයාලා දන්නා කියලා නෙමෙයි හොඳේ අවුකන ඔයාලා දන්නවද කියලා. මේ බලන්නකො ලස්සන මේක මාල් ලස්සනනේ අපිට මේ පාර යද්දි මේ ට්‍රේන් එකේ යද්දි මේ වගේ තැන් ගොඩාක් හම්බ වෙනවා. ඉතින් මේ මහමින් හරවලා
මේ පැත්තට ඇද්දි විතරක් නෙවෙයි මහමින් හරවල අනුරාධපුර යාපනයේ පැත්තට ඇද්දිත් ඔය වගේම ලස්සනට හම්බෙනවා. ඒ කොනපට මම කිසිම එඩිටයක් කළා නෑ ළමයි මේ කලර් එඩිටයක්වත් කළා නෑ මම නිකම්ම මේ වීඩියෝ එක දාන්නේ. ඒ නිසා මේ ඔයාලට මේ ඔරිජිනල් කලර් එක තමයි පේන්නේ. හරිම ලස්සනයි මේක. මෙන්න මේ වගේ කැලෑවක් මැදින් තමයි යන්නේ. දන්නවනේ ඉතින් අනුරාධපුර පැත්ත කියන්නේ කොහොමද ඉතින් කැලෑවනේ තියෙන්නේ ළමයි. ඒවට එක හරිම ලස්සනයි ඉතින් මේ කැලෑව මැදින් ට්‍රේන් එක යති. කොහොමද මෙතන ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න තිබුණා. කරන්න දෙයක් නෑ මට ඩ්‍රෝන් එකක් නෑ. ඉතින් කවදා හරි ගන්න පුළුවන් වෙච්ච දවසක මම වීඩියෝ එතකොටත් කරොත් මම අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ තමයි ලස්සනට මේ අපි වෙල් ටික පහ කරගෙන යන්නේ. දැන් ඉතින් ආයෙත් මේ කනේට වගා කරන ගමනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ලස්සන කුඹුරු ටික තියෙනවා. ඔන්න ඔය දෙවාට ඈතින් පේන්නේ අවුකන ස්ටේෂන් එක. ඉතින් මම බලාගන්න අවුකන දැකලා නැති කට්ටිය අවුකන ස්ටේෂන් එක මොන වගේද කියලා. ගොඩක් කට්ටිය මං හිතන්නේ දන්නේ නැහැ. අවුකන දන්නව නේද? ඉතින් ගොඩක් සමහර කට්ටිය දන්නවද මෙන්න මේ තමයි අවුකන ස්ටේෂන් එකට ආවේ. ඔන්න ඔය තමයි මම කොළඹ ඉඳන් විනාඩි 6න් ගෙදර යන්න ආවේ. එහෙනම් ගිහින් එන්න. බයි.